ආදරය කියන දේ ඔයාට දැනෙන්නේ කොහොමද? ආදරය කියන්නේ මහා පුදුමාකාර බැඳීමක්. ඒ බැඳීම සුන්දරද? එහෙමත් නැත්නම් ඒ බැඳීම අසුන්දරද? මේ දෙකම තීරණය වෙන්නේ ඔයා ආදරය කරන පුද්ගලයා අනුව. ආදරයට ඔයා ආදරය කරන්න. ආදරයත් එක්ක ජීවත් වෙන්න. ආදරයට පුළුවන් ඔයාට ආදරය කරන්න. ආදරය කියන්නේ සිතුවිල්ලක්ම විතරද? ඒ සිතුවිල්ල වැටකඩලු වලින් අහුරලාද? ඉතින් හිතවත ආදරයේ වේදනාවෙන් ඔයා ඉන්නවනම් මන් ඔයාට මෙහෙම කියන්නම්. වස්සානයේ හින හිනා සතුටු පළ පිරුණු ගසක් දෙස බලා හිඳිනුව සතුට පමණක්ම නොවේයි ප්‍රේමය. ගිම්හානයේ කොළ හැලුණු පළ නොදැරු වියලුණු ගසක් දෙස බලා හිඳිනුව ඉවසීමද වීය ප්‍රේමය. ප්‍රේමයේ නාමයෙන් ප්‍රේමයට අලුත් අරුතක් දෙන්න. එවිට ඔබට හිමි ප්‍රේමය අතවනාවී. ඔයාට මොන වගේ අත්දැකීමක්ද ආදරය ගැන තියෙන්නේ? ඔයාට ආදරය ගැන මොන වගේ සිතුවිල්ලක්ද තියෙන්නේ? ඔයාට ආදරය ගැන හිතන සිතුවිල්ල අපිත් එක්ක කියන්න. අපිට පුළුවන් ඒ ආදරේ බෙදා ගන්න. මම නවතින්නම්. හැබැයි මේක සමුගැන්මක්ම නොවේ.